අද මම කතා කරන්නේ පිරිමෑ සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ දකින්න අකමැති ලක්ෂණ 5ක් ගැන. හැබැයි මේක හැමෝටම එක වගේ අදාළ නැති වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් පිරිමි අකමැති දේවල් 5ක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අංක 1. අධික සැකය. හේතුවක් නැතුව හැම වෙලේම සැක කරනවට, හැම වෙලේම අනවශ්‍ය විදිහට ප්‍රශ්න කරනවට පිරිමි අය සාමාන්‍යයෙන් කැමති නැහැ. මොකද මේකෙන් එකිනෙකා ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. ඉතින් විශ්වාසය නැති තැන ආදරය ගොඩක් කල් පවතින්නේ නැහැ. ඒ නිසා අධික සැකය කියන එක තියාගන්න එපා. අංක 2. ඕවර්තින්කින්. එහෙම නැත්නම් අපි මේකට කියනවා අනවශ්‍ය විදිහට හිතන එක. පොන්චි ප්‍රශ්නයක් වුණ ගමන් එක ලොකු කරලා හිතලා හැම වෙලේම රණ්ඩු කරනවට පිරිමි අය සාමාන්‍යයෙන් කැමති නැහැ. එහෙම වුණාම පිරිමි අය ඒකෙන් වෙහෙසටපත් වෙනවා. ඒ නිසා සරලව කතා කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්න සංකීර්ණ කරගන්න යන්න එපා. අංක 3. ගෞරවයක් නොදැක්වීම. කිසිම ගෞරවයක් දක්වන්නේ නැතුව කතා කරන එකට, හැසිරෙන එකට කවුරුත් සාමාන්‍යයෙන් කැමති නැහැ. සම්බන්ධතාවයක මූලිකම දේ තමයි අනිකාට ගෞරවයක් දැක්වීම. ගෞරවයක් නැති තැන ඒ සම්බන්ධතාවය, ඒ ආදරය සාර්ථක වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. අංක 4. ඕවර් කන්ට්‍රෝලින්. අපි මේකට කියනවා අනවශ්‍ය විදිහට පාලනය කිරීම. පිරිමි අය තමන්ව පාලනය කරනවට ගොඩක් වෙලාවට කැමති නැහැ. කොහෙද යන්නේ, කාත් එක්කද යන්නේ, ඇයි යන්නේ, කවද්ද යන්නේ වගේ දේවල් අහනවට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කැමති නැහැ. කාන්තාවන් මේ දේවල් කරන්නේ ඔහුට තියෙන ආදරය නිසා වෙන්න පුළුවන්. නමුත් ඔබ යම්කිසි සීමාවක් ඒ තුළ පවත්වා ගන්න. ඔහුට නිදහස ලබා දෙන්න අමතක කරන්න එපා. මතක තියාගන්න, සම්බන්ධතාවයකදී කෙනෙක්ව හිර කරලා බලෙන් ඔයා ගාව තියාගන්න හදන්න එපා. ඒක ඇත්තටම කරන්න බැරි දෙයක්. ආදරය කියලා කියන්නේ ඔහු විදිහට පිළිගෙන නිදහසේ යන්න ඕන ගමනක්. අංක 5. ස්වයං විශ්වාසය අඩුවීම. නිතරම Tamanට කිසි අගයක් දෙන්නේ නැතුව මම හොඳ නැහැ, මම මේකට දක්ෂ නැහැ, මට මේක කරන්න බෑ කියන කාන්තාවන්ට වඩා Taman ගැන විශ්වාසයක් දෙන කාන්තාවක් එක්ක ඉදිරියට යන පිරිමියෙක් ගොඩක් වෙලාවට කැමතියි. කොහොම වුණත් එක්කෙනාගෙන් එක්කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. මොකද මිනිස්සු හැමෝම එක වගේ නෑනේ. හැබැයි මතක තියාගන්න, හොඳ සම්බන්ධතාවයක් තියෙන්නේ විශ්වාසය, ගෞරවය, ආදරය සහ හොඳ සංනිවේදනයක් තියෙන තැන. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ආවිෂ්කාලෙත් අත්ත.